මහානාම සද්ධා පරිභාවිතං චිත්තං. බොහෝ කාලයක් හිත සද්ධාවට පුරුදු කළා නම්. කියන්නේ බොහෝ කාලයක් බුදු ගුණ අහලා පැහැදිලා. ධර්මය අහලා පැහැදිලා. සංඝයාගේ ගුණ අහලා පැහැදිලා. පුදුම සද්ධාාවක් හිතේ තියෙන්නේ. නැවත නැවත පහදිනවා එයා. සද්ධා පරිභාවිත සිතක් ඒක. සීල පරිභාවිත සිතක්. නිතර සිල් ආරක්ෂා කරනවා. කැඩුනොත් සමාදන් වෙනවා. සීල ගැන මම පන්සිල් පද 5 රකින්න ඕන කියලා නිතර සිහි කරනවා. අමතක වෙන්නේ නැහැ ඒක. ඒ නිසා කැඩුනොත් සමාදන් වෙනවා, හොඳට රකින්නවා. කැඩුනොත් සමාදන් වෙනවා. මම පන්සිල් පද 5 රකින්න ඕන කියන එක ඔළුවේ තියෙනවා. ඒ නිසා නිතර නිතර ඒකේ හික්මෙනවා එයා. ඒකට කියනවා සීල පරිභාවිතං චිත්තං. සද්ධා සීල. සුත පරිභාවිතං චිත්තං. නිතර නිතර බණ අහනවා. එයාට සතියක් විතර බණ ඇහුවේ නැත්නම් මේ සතිය මට බණ අහන්න බැරි වුණානේ කියලා ඒක පුදුම අඩුවක් විදිහට දැනෙනවා. ඒ කියන්නේ එයා බණ අහන්න පුරුදු වෙලා ශ්‍රුතය පරිභාවිත කරනවා එයා. පොත් බලන අය නැවත නැවත බණ පොත් බලන්න ඕන. බණ අහන අය නැවත නැවත අහන්න ඕන. ඒකට කියනවා සුත්ත පරිභාවිත කියලා. ඊළඟට ඡාග පරිභාවිතං චිත්තං. දන් දෙන එක නැවත නැවත කරනවා. එකපාරකින් නවතින්නේ නැහැ. නැවත නැවත දන් දෙනවා. ලෝභ නැහැ, අත්තරින කෙනෙක්. පඤ්ඤා පරිභාවිතං චිත්තං. එයා මැරෙනවා කියලා එයා දන්නවා හැමදාම මේකේ ඉන්න බෑව කල්පනා කරනවා. යුතුයකම් ඉෂ්ට කරනවා. අපගේ වසඟේ පවත්වන්න බෑ මේවා කියලා කල්පනා කරනවා. අටලෝ දහම මිනිසයාට එනවා ලාභ යසායස නිന്ദා ප්‍රශංසා එයා කල්පනා කරනවා. අනිත්‍ය ගැන කල්පනා කරනවා. ඇත්තට මොහොන දෙනවා. ආවේගශීලී වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයි. නැවත නැවත ප්‍රඥාව පුරුදු කරනවා. මහා නාම ඔන්න ඔය වාගේ කෙනෙක් මැරෙනකොට කොයි විදිහට මැරුණත් එයාගේ මිනිය සත්තු කෑවත්, පණුව ගැහුවත්, හිවල්ලු කෑවත්, බල්ලුලේව කෑවත්, ඒක භූම දානේ කළත් පුච්චුවත්, පාරයිනේ කුණු වෙවි තිබ්බත් එයා මරණින් මත්තේ සුගතිය යනවා. ඒකට හේතුව මහා නාම සද්ධාව ඇති වෙන්න වෙන්නේ හිත උඩට යනවා. සීලය ඇති වෙන්න එයාට වෙන්නේ හිත උඩට යනවා. ශ්‍රුතේ බණ අහන්න හිත උඩට එනවා. දන් දෙන්න එයාගේ හිත උඩට එනවා. ඊළඟට ප්‍රඥාව පුරුදු කරන්න උද්දංගාමී හෝති විශේෂගාමී. හිත උඩට එනවා, විශේෂත්වයටපත් වෙනවා. කොයි විදිහට මැරුණත් අවුලක් නැහැ කියුවා. මහා නාම ගිතෙල් හරි තෙල් හරි පුරවපු කලයක් වතුර ඇතුළට ගිහිල්ලා පුඩු කරනවා. අර කටු ටික ඔක්කොම බිමට වැටෙනවා. මේ වතුරේ ගිලෙනවා, තෙල් ටික වේගෙන් උඩට එනවා. එනවද නැද්ද? ආන්නේ වගේ මහා නාම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පුරුදු කරපු කෙනෙකුට කොයි විදිහට මැරුණත් එයා සුගතිය උපදිනවා.